මේ දරුවා මොකද කරේ අවුරුදු 8 දරුවා අම්මගේ අර මතකය අරගෙන බෙඩ් ෂීට් එකක් අරගෙන මෙහෙම කරකව කුස්සියට ඇවිල්ලා තියෙන මැස්සෝ එලවන්න. ඒත් එක්කම බෙඩ් ෂීට් එකේ තියෙන රැඳවුමක තාච්චිය පැටලිලා ඒ තාච්චිය කෙලින්ම වැටුනේ ඒ දරුවාගේ පපුව උඩට අර තෙලුත් එක්කලා. මල්ලිට පිටිකිරි ගන්න බැංකුවට සල්ලි දාන්න. මෙහෙම තිබුණු රටක් ගොඩ ගන්න ඩොලර් එවූ ඔබට අනේක වාරයක් ස්තුතියි. ගෙදර අපි හැමතිස්සෙම ඉතින් උයන එක කරන්න මේපේ දෙමව්පියන් උනම් නේද? අපි හැම කෙනාම උයනවා, පිහනවා, කවනවා, පොවනවා, ඉතින් හැමදේම කරනවා. හැබැයි එවැනි අවස්ථාවලදීත් අනතුරක් සිදු වෙන්න පුළුවන්ද? ඔව්. අනිවාර්යයෙන්ම අනතුරක් සිදු වෙන්න පුළුවන්. මේ කතාව කිව්වොත් ඔබට ඒක හොඳටම තහවුරු වෙන්නට පුළුවන්. දවසක් මේ අම්මට මේ පුරුද්දක් තිබ්බ මේ අම්මගේ ගෙදර කුස්සියට මැස්සෝ එනකොට ලොකු බෙඩ් ෂීට් එකක් අරගෙන මේ අම්මට පුරුද්දක් තිබ්බ මැස්සෝ එලවන්න. හරිද? දැන් මේ බලන අම්මලගේ ක්‍රියාවන් කොහොමද දරුවන් දැහැගන්නේ කියන කාරණාව. දැන් එදා මේ අනතුරු සිදු වෙන දවසේ මේ එයාගේ වයස අවුරුදු 8ක දියණියට දැන් මෙයා කුස්සිය උයෝවා ඉන්නවා. උයෝවා ඉඳද්දි හොඳ නටන තෙල් තාච්චිය පපඩම් හරි මොකක් හරි බැදලා මෙයා කරපු වැඩේ අර කුස්සියේ ලෙජ්ජක උඩ මේ තාච්චිය තෙල් එක්ක තියලා අම්මා වැඩකට ගිහිල්ලා තිනවා වෙන එකකට. දැන් ගෙදර මැස්සෝ පෙරලා තිබිලා තිනවා ඒ විලේ කුස්සියේ. මේ දරුවා මොකද කරේ අවුරුදු 8 දරුවා අම්මගේ අර මතකය අරගෙන බෙඩ් ෂීට් එකක් අරගෙන මෙහෙම කරකව කුස්සියට ඇවිල්ලා තිනවා මැස්සෝ එලවන්න. ඒත් එක්කම බෙඩ් ෂීට් එකේ තියෙන රැඳවුමක තාච්චිය පැටලිලා ඒ තාච්චිය කෙලින්ම වැටුනේ ඒ දරුවාගේ පපුව උඩට අර තෙලුත් එක්කලා. ඔබ කවුරුත් අපි හිතන්නේ නැති අනතුරක් ඒක. නමුත් ඒ ළමයා ගෑනු ළමෙක් සම්පූර්ණ පිච්චුණා ඒ නටන තෙල් වලට. ඒට අමතරව ඒ අම්මා මොකද කරේ? කිසිවක් නැහැ. තුවාලේ දැක්කා, විලාප තියාගත්තා, කලන්තේ දැම්මා. දරුවා උස්සගෙන වරුවකට පස්සේ රෝහලකට ගෙනත් දැම්මා. නමුත් ඒ වෙන විට දරුවාගේ මේ පපු ප්‍රදේශي පිච්චෙන්න ඕන පටක ඔක්කොම පිච්චිලා ඉවරයි. නටන තෙලක් තියෙන්නේ. ඒ තෙලට මොකක්වත් නොදා ඔබ රෝහල් ගත කරනකොට ඒ උෂ්ණත්වයේ හැමේ යටට කිදා බැහැලා පිච්චෙන පටක ප්‍රමාණය වැඩි කරලා දානවා. එතකොට මොකද වෙන්නේ? පිච්චෙන මොහොතට වඩා ඔබ මේ ලෙඩාව රෝහල් ගත කරන කාලේ පුරාවටම අරහම පිච්චි ඇතුළට යනවා. එතකොට බේර ගන්න පුළුවන්කම තියෙද්දි ඔබ ඒ හැම විනාශ කළ තමයි රෝහලට අපි බාර දෙන්නේ. මොන අපරාධයක්ද මේ ගෑන් ළමයිගේ පපු ප්‍රදේශ කෙනක හරි වැදගත් වෙනවා. එයාගේ පෞල් ජීවිතේට හැම දෙයකටම වැදගත් වෙනවා. නමුත් ඒක අමතක වුණා උන්ට. නමුත් ඔබ කල යුත්තේ කොහොමද? ඕනම ආවේගකාරී අවස්ථාවක ඕනෑම අනුතරකදී හිත ධෛර්ය කරගන්න. අඬන විලාපේ තියෙනක පැත්තකට දාන්න. බලන්න ඔබට කළ හැකි දේ මොකක්ද කියලා බලන්න. ඔබට කරන්න පුළුවන් දේ තමයි ඔබට පුළුවන්කම තිබුණා නම් ඇලක් දොලක් ගංගාවක් හෝ ඔබේ ගෙදර ළඟ තියෙන්නේ. පයිප් එකක්ද මොකක්ද? කෙලින්ම වතුර විනාඩි 20ක් හොඳට වතුර දාලා ඒ දරුවව නාවලා අර වේදනාව උෂ්ණත්වයේ පාලනය කරලා පිරිසුදු රෙද්දකින් දරුවා ආවරණය කරලා ළඟම ඇති විශේෂයෙන්ම ඒ පිළිබඳ විශේෂඥතාවයක් ඇති රෝහලකට දරුවා ගෙනියන්න පුළුවන් කමක් තියෙනවා. ගොඩක් වටිනවා. පිලිස්සුම් වලට ප්‍රතිකාර කරන්න සුදුසු. ඒ කියන්නේ ජෙනරල් හොස්පිටල්, ටීචිං හොස්පිටල් කියන ප්‍රධාන පෙළේ රෝහල් අපේ රෝහල් පද්ධතියක් තියෙනවානේ. ඒ පිළිබඳ දැනුමක් ඔබට තියෙන්නට ඕනේ. එවැනි රෝහලකට ගියොත් ප්ලාස්ටික් සැත්කම් සහ පිලිස්සුම් කියන එකටත් වැඩි වශයෙන් අවධානයක් ඒ දරුවට යොමු කරන්න පුළුවන්. ඉතින් මේවා ඔබ හිතන්නේ නැතුව ඇති. නමුත් ඒවා දැකලා පුරුදු අපිට මොනතරම් අපරාධයක් කියලා හිතෙනවා. ඒ දරුවන්ගේ ජීවිතේ මල් වගේ දරුවන්ගේ ජීවිතේ ලස්සනම කාලේ අපේ පුංචි වරදක් නිසා විනාශ වෙනවා. ඒ වළක්වන්න ඔබත් අදම අවධානය යොමු කරන්න. Pancho TV.